සුබ දවසක් කියලා පිළිගන්නවා 2025 අපස සාමාන්‍ය පෙළ විභාගය ලියලා මේ වෙද්දි ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න නංගිල මල්ල හැමෝම. ඉතින් ඔයාලා මම ඊ දාපු වීඩියෝ එකකින් අහලා තිබුණා අයියේ කඩයිම් ලකුණු කොහොමද එන්නේ? ඒ ගැන තොරතුරු ටිකක් ගේන්න කියලා. ඉතින් ඔන්න මම අද කඩයිම් ලකුණු ගැන ඔයාලට මට ලැබිච්ච තොරතුරු විදියට ඔයාලට අරගෙන ආවා. මම මේක හොයාගත්තේ මම දන්න සර්ලා දෙන්නෙත් තුන් දෙනෙක්ගෙන් අහලා තමයි මේ තොරතුරු ඔයාලට මම ගේන්නේ. ඉතින් ඔයාලා මේක බලනවා නම් මේක මාව විශ්වාස කට්ටිය විතරක් බලන්න. ඔයාලට මාව විශ්වාස කරන්න හොඳටම පුළුවන්. ඔයාලා මගේ YouTube channel එකේ මම ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙන දින ගැන ඔයාලට අප්ඩේට් දීලා ඇති. ඒ ටික ඔයාලා හොඳට ගිහිල්ලා බලන්න. අනිත් වීඩියෝස් ඔයාලට ලැබෙන අනිත් පෝස්ට් එක ඒ වගේ තියෙන වෙනස ඔයාලා බලලා ඔයාලට මාව විශ්වාස නම් විතරක් මේ වීඩියෝ එක බලන්න. මොකද මම ඔයාලට දෙන්නේ හරිම දේ. අනිත් අය වගේ මට බොරු කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට මේක විශ්වාස නම් බලන්න පුළුවන්. මම ඔයාලට ඒක තව ටිකකින් පෙන්නන්නම්. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා bell notification එකත් all කරලා තියාගන්න. ඔයාලට දිගටම මේ විදිහට සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙන දිනේ ගැන ඒ වගේම තව ඉස්සරහට කඩයිම් ලකුණු අලුත් වෙනවද, කඩයිම් ලකුණු ගැන වෙනසක් වෙනවද, ඒවා ඔක්කොම දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් මම ඔයාලට දැන් ලකුණු ටික පෙන්නන්නම්. ඉතින් නංගිමල්ලි මේ ටික විශ්වාස නැති අය බලන්න එපා. ඇත්තටම කිව්වොත් අනික යටින් ගිහිල්ලා කමෙන්ට් දාන්න එපා, බොරු කියන්න එපා. ඇයි මෙහෙම රවට්ටන්නේ කියලා. මට ඔයාලව රවට්ටන්න හිම වුණාවක් නැහැ. මට ලැබෙන හරිම ආරංචිය තමයි මම ඔයාලට දෙන්නේ. අනික මම අනිත් අය වගේ දවසට වීඩියෝ 5ක් 6ක් කරලා මට රීච් වැඩි කරගන්න ඕනේ නැහැ. මම දාන්නේ දවසකට එකක් වගේ. ඒකත් මොන හරි වැදගත් දෙයක් තිබුණොත් තමයි දාන්නේ. මේක දාන්නේ ඊයේ ඔයාලා ප්‍රතිඵල එන දිනේ ගැන දාපු වීඩියෝ එකේදී මම අහලා තිබ්බා කඩයිම් ලකුණු කොහොමද එන්නේ කියලා. ඇත්තටම මේක රජයෙන් නිකුත් කරපු එකක් නෙවෙයි. තාම රජයෙන් නිකුත් කරලා නැහැ කඩයිම් ලකුණු මේකමයි කියලා. ඒ වුණාට මම දන්න පෞද්ගලිකව දන්න සර්ලා දෙන්නෙත් තුනෙන් අහලා තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට තමයි කඩයිම් ලකුණු දෙන්නේ කියලා අපි හිතාගෙන ඉන්නේ. ඔයාලට 34 වෙනකන් W එක තමයි තියෙන්නේ. 34න් පස්සේ 5 49 අතර S එක 50 64 අතර C එක 65 74 අතර B එක 75 100 අතර A එක. ඔහොම තමයි ඔයාලගේ කඩයිම් ලකුණු ටික මේ පාර හැදිලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේ කඩයිම් ලකුණු තව ඉස්සරහට මොකක් හරි අප්ඩේට් එකක් වුණොත් මම ඔයාලට ඒක වීඩියෝ එකකින් දාන්නම්. දැනට ඔයාලා මේක විශ්වාස කරගෙන ඉන්න. මේක අපිට 100%ක් විශ්වාස කරන්න වෙනවනේ. 90ක් 95ක් අපිට මේක විශ්වාස කරන්න පුළුවන්. මොකද ඔයාලට මගේ කලින් වීඩියෝස් බැලුවොත් ඒ වගේ ඔයාලට රිසල්ට් එන දිනේ ගැන බැලුවයින් පස්සේ ඔයාලට මේක විශ්වාස කරන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්. ඒක හින්දා ඔයාලා මේක බලන්න කලින් ඒ ටික බලනවා නම් වඩාත් හොඳයි. ඉතින් නංගි මල්ලි රිසල්ට් එන දිනේ ගැන කිව්වොත් ඔයාලගේ රිසල්ට් දැම්ම නිකුත් වීමක් වෙන්නේ නැහැ. සමහරට අදත් පෝස්ට් එහෙම ෂෙයා වෙනවා ඇති. අද රාත්‍රියේදී නිකුත් වෙනවා, හෙට නිකුත් වෙනවා. ඔහොම ගියේ පෝස්ට් ඇති. නමුත් අද රාත්‍රියේ නිකුත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. 15 වෙනිදාන් පස්සේ තමයි ඔක කොහොමත් ඔයාලට ලැබෙන්නේ. බොහෝ විට ඔයාලට මේ මාසේ අන්තිම සතියේ වෙයි ඔය රිසල්ට් නිකුත් වෙනකොට. ඉතින් ඒක ගැන මම අලුත් අප්ඩේට් ඔයාලට ඉස්සරහට අරගෙන එන්නම්. දැනට ඔයාලගේ කඩයිම් ලකුණු විදිහට මෙන්න මේ ටික ඔයාලා ළඟ තියාගන්න. ඉතින් මේක දැක්කයින් පස්සේ ඔයාලට ඕනනම් දැනටමත් ඔයාලගේ රිසල්ට් එක හිතා ගන්නත් පුළුවන්. ඉතින් මම නම් කියන්නේ මේ වගේ දේවල් කරන්න එපා. අඩුම ගානේ ඔයාලා මේ කඩයිම් ලකුණු හොයන එකත් ඇත්තටම අපරාධයක්. දැන් ලියපු විභාගෙ ලියලා ඉවරයි. ආයෙ ඔයාලට ප්‍රතිඵලේ හොඳ වුණොත් ඒක ප්‍රශ්නයක් නෑ. නරක වුණොත් ඔයාලට මේක ආයෙ හදන්න විදිහක් නෑනේ. දැන් ඔයාලා ලියලා ඉවරයි. එන ප්‍රතිඵල එක්ක මොන දෙන්න සූදානම් වෙලා ඉන්න. මේක ගැන ගොඩක් හිතන්න යන්න එපා. හැමෝත් ඔයාලා ස්ට්‍රෙස් වෙනවා. අනිත් එක ඔය පෝස්ට් එහෙම දැක්කම පස්සෙත් ඔයාලා ස්ට්‍රෙස් වෙනවා. අද රාත්‍රියේ එනවා කිය. ඉතින් ඔයාලා දැම්ම මේක ගැන ඔළුවේ ලොකු ස්ට්‍රෙස් එකක් හදාගන්න එපා. 15 වෙනිදාන් පස්සේ තමයි ඔයාලගේ රිසල්ට් එන්නේ. ඒ වගේම කඩේම් ලකුණත් ඔයාලා හොයන්න යන්න එපා. මේක අර අහපු හින්දා තමයි දාලා තියෙන්නේ. ඉතින් මේ වගේ වටින වීඩියෝ නරඹන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න යාළුවෝටත් බලන්න මේක share කරන්න. අදට ගිහිල්ලා එන්නම් ඔයාලා හැමෝටම ජය වේවා. ඒ වගේම ඔයාලා හැමෝටම හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.